මග හැරුණු තැනක් හිස් තැනක් සෑම සිතක් උපදින්න පෙරම ඇති වෙනවා. ඒ කියන්නේ ෂණයක් තියෙනවා එකම ආයතනයක්වත් හට නොගන්නා. මේක දැක්මක්, මේක හුදෙක් දැක්මක්. මේ දැක්ම තුළ ඔබට නිවන ස්පර්ශ වීමක් තියෙනවා. හිතත් හරියට නිවි නිවි දැල් වෙන බල්බ් එකක් වගේ. අපි කියන්නේ පැයක් දැල් වෙනවා කියලා. අවිද්‍යාව නිසා නිවිලා තිබුණු පැය භාගේ අපිට පේන්නේ නැහැ. ඒ වගේ අපේ මේ ආයතන හයම මැරිච්ච වෙලාවක් තියෙනවා. නමුත් මේක අපේ හිතට දැනෙන්නේ නැහැ. පංච ద్వාර වර්ජන සිත්, මනෝ ద్వාර වර්ජන සිත්. මේ කියන්නේ පංච ద్వාර වර්ජන සිත්, මනෝ ద్వාර වර්ජන සිත් ඒක සිතක් හටගෙනම චිත්ත වීති දිහා බැලුවාම ඔබට මේ කාරණාව මනාව පැහැදිලි වෙනවා. භවංග චලන, භවංග උපච්ඡේද කියලා ඒ චිත්තක්ෂණ සෑම සිතක්ම ආරම්භ වෙන්න පෙර භවංග